ඔයාලටත් හේතුවක් නැතුව දුක හිතනවද? ඒ කියන්නේ කිසිම ප්‍රශ්නකුත් නැහැ. හැබැයි අඬන්න හිතනවා. මේකට හේතුව ගොඩක් අය කියන්නේ ડિප්‍රෙෂන්ස් කියලා. ડિප්‍රෙෂන්ස් කියලා ගොඩක් අය බෙහෙත් බොනවා, තමන්ගේ ප්‍රශ්නේ යාළුවන්ට කියලා වෛද්‍ය උපදෙස් ගන්නවා, එක විදිහට මේවට ප්‍රතිකාර කරන්න දුවනවා. හැබැයි මම කියනවා ડિප්‍රෙෂන්ස් කියන්නේ ඕගොල්ලෝ පරිණත තත්ත්වයට යන process එක පටන් ගන්න තැන කියලා. සාමාන්‍යයෙන් අපේ වයසත් එක්ක චූටි බබාගෙන් නම් ડિප්‍රෙෂන්ස් හැදෙනවා. ඕගොල්ලෝ ඒක දන්නේ නැතුව ඇති. දන්නේ නැත්නම් දැන් දැනගන්න. චූටි ළමෙක්ට ડિප්‍රෙෂන්ස් හැදෙන්න පුළුවන්. බබෙක් පොඩි ළමෙක්ට අපි ෆෝන් එකක් දෙනවා අතට. එයා වීඩියෝස් බල ඉන්නවා ගොඩක් කියලා. එකපාරට එයාගේ අම්මලා එක උදුරලා ගන්නවා. ළමයා හයියෙන් කෑ ගහනවා. ඒක එයාගේ මනසට ඇතුල් වෙනවා. ඊට පස්සේ ආ ටික ගොඩක් අය කියනවා මගේ බබා අඬනවා, හැමතිස්සෙම අඬනවා, කොයි වෙලෙත් අඬනවා, නිදාගෙන නැගිට්ටාම අඬනවා. ඒ කියන්නේ ඒ ළමයට ડિප්‍රෙෂන්ස් තාත්තයි. ඒ ළමයා ආසද එකපාරට ඇදලා ගන්න. අපි පොඩි ළමෙක් මෙහෙම කකා ඉදි මෙහෙම ඇදලා ගන්න එපා කියන්නේ ඒකයි. ඇඟිලි කටේ දානකොට ඇදලා ගන්න එපා කියන්නේ ඒකයි. මේ පොඩි ළමයි ડિප්‍රෙෂන්ස් හැදෙනවා චූටි කාලේ ඉඳන්ම. ඒකට හේතුව ඒගොල්ලන්ගේ දෙමව්පියෝ. මේක බලනවා නම් අම්මලා තාත්තලා වයසට ගිය අම්මලා තාත්තලා උනත් කමක් නැහැ. ඔයාගේ ළමයාට කියන්නේ ඒගොල්ලෝ ළමයා ડિප්‍රෙෂන්ස් හැදිලා ඉන්නවනම් ඒකට හේතුව දෙමව්පියෝ කියලා දැන් බලා ගන්න. කවදා හරි මේක බලන අය ඔයගොල්ලෝ දෙමව්පියෝ වුණොත් මුණ දවසට මේ දේ කරන්න එපා. එතකොට පොඩි කාලේ ඉඳන් තමයි ළමයා ડિප්‍රෙෂන්ස් ආතට හැදෙන්නේ. මම ඒකයි කලින් කිව්වේ අධ්‍යාත්මික අවබෝධයේ පරිණතතාවය එන්නේ තමන්ගේ නිවසෙන්, ගෙදරින්. තමන්ගේ අම්මගේ තාත්තගේ ඇටිටියුඩ්ස් සහ කනබන දේවල්, මොලේ වර්ධනය වෙන දේවල් අනුව. ඒක ටික මොලේ වර්ධනය වෙන අයට තමයි දෙයක් ඉගෙන ගන්න එකපාරට අපි කියන්නේ ටියුබ් ලයිට් කියලා. අන්න ඒ වගේ අයට තමයි ගොඩක්ම ડિප්‍රෙෂන්ස් හැදෙන්නේ. මොකද එයාලට හිතා ගන්න බෑ මේ මොකද වෙන්නේ කියලා. සාමාන්‍ය කෙනෙක්ට නම් සාමාන්‍යයෙන් සමාජෙත් එක්ක ඉන්න කෙනෙක් නම් මොකක් හරි වුණාම දුකක් දැනෙනවා. මේක මේ නිසා තමයි වෙන්නේ. එහෙම කියලා හිත හදා ගන්නවා. සමහර අයට අර ප්‍රශ්න අසමින් ඉගෙන ගන්නාගේ කට්ටිය ප්‍රශ්න වලට මූණ දීලා පරිණත වෙන කට්ටියට මේක දරා ගන්න බෑ ડિප්‍රෙෂන්ස් කියලා හැදෙනවා. මෙතන පාසල් කාලේදී ડિප්‍රෙෂන්ස් හැදෙන්නේ ඒගොල්ලෝ එක විෂයකින් කියන්නේ එක සබ්ජෙක්ට් එකක් කරලා එකපාරට ඊළඟ සබ්ජෙක්ට් එකට යද්දි පොඩක් ඔළුව අවුල් වෙනවා. ඒ කියන්නේ අපි බැලුවොත් පිට රටේ ඒගොල්ලෝ සබ්ජෙක්ට් එකකින් සබ්ජෙක්ට් එකට මාරු වෙන කලින් ළමයාට කියන පොඩ පිටණිය වටේ දුවලා එන්න, පොඩි රෙස්ට් එකක් ගන්න, පොඩක් උඩ පනින්න එහෙම කියලා. ඉතින් එහෙම නැහැ එකපාරට සබ්ජෙක්ට් එකකින් සබ්ජෙක්ට් එකකට එකපාරට වෙනස්ම දෙයකට මාරු වෙද්දී ඒ ළමයාට ડિප්‍රෙෂන්ස් හැදෙන. ඒ ළමයා දන්නේ නැහැ හේතුව මොකද්ද කියලා. පාඩම් කරන්න හිතෙන්නේ නැහැ, කම්මැලි හිතෙනවා. මොකද සබ්ජෙක්ට් ගොඩාක් තියෙනවා. එතකොට ඒක ඉතින් අපේ එක දියුණු වෙන රටවල් අනුව තමයි ළමයින්ගේ මනසත් දියුණු වෙන්නේ. දියුණු වෙන රටක මිනිස්සුන්ගේ මනස දියුණු. එතකොට අපි උත්සාහ කරන්න ඕනේ අපේ ලංකාවත් ඒ තැනට ගන්න. ඒ වගේ මනස දියුණු කරගෙන දියුණු පිරිසක් එකතු වෙලා මේ රට දියුණු කරන්න. ඉතින් ඒක පටන් ගන්න ඕනේ ගෙදරින්. තමන්ගේ අම්මගේ තාත්තගෙන් තමයි ඒක පටන් ගන්න ඕනේ. අම්මගේ තාත්තගෙන් මේ දියුණුව ලැබුණ නැත්නම් දැන් මේ වෙලාවේ මේක බලන කෙනෙක් නම් ඔයා විසින්ම ඔයාගේ මනස දියුණු කරගන්න. මේ මනස දියුණු කරගන්න ඕන දේවල් කරන්න. එතකොට මේ ડિප්‍රෙෂන්ස් තත්ත්වය හැදෙනවා. ඊට පස්සේ අපි ටික වයසට යනකොට අපිට ඕන දේ අපි වෙන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙලා ඒ දේ නැතුනම ડિප්‍රෙෂන්ස් තත්ත්වයට හැදෙනවා. ගොඩක් කලකට අම්මලාට ගෙදර ඉන්න එක හැදෙනවා. අම්මට තාත්තට ડિප්‍රෙෂන්ස් හැදෙනවා. මොකද එයාලා ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන දේ අපිට කරන්න බැරි වුණ දේ ළමයා කරන්න ඕනේ. හැබැයි ළමයාට ඒක කරන්න ඕනේ නැහැ. ළමයාට ඕනේ වෙන දෙයක්. එතකොට එතනත් කැඩෙනවා. එතකොට අපි හිතමු FA එකක. එතකොට එයා FA එකක වුණොත් එහෙම එයා කැමති මොකක් හරි එයාගේ ලක්ෂණයකට අපි කැමති වෙන කන්ඩිෂනල් අන්කන්ඩිෂනල් ලව් නෙමෙයි ගොඩක් අද කාලේ දෙන කන්ඩිෂනල්. ඔයා මේක කරන්න ඕනේ, ඔයාමට ආදරේ දෙන්න ඕනේ. සමහරලාට අර ට්‍රොෆි වයිෆ්, ට්‍රොෆි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් වගේ ඉන්න බෝයි ෆ්‍රෙන්ඩ්ලා ඉන්න මෙයාගේ හැකියාව නිසා, මෙයා බ්‍රයිට් නිසා එයාට කැමති වෙනවා. ඒතර කොයි වෙලේක හරි ගෑනු ළමයා කඩන් වැටුනහම අරයට ડિප්‍රෙෂන්ස් තත්ත්වයක් එනවා. ඒ කියන්නේ එයා දකිනවා ගෑනු ළමයාගෙන් එයාගේ හීනේ. එක්ක එයා මෙහෙම වෙන්න ඕනි කියලා. නමුත් එයාලට කියලා ජීවිතයක් තියෙනවා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්න අපි ડિප්‍රෙෂන්ස් හැදෙනවා. ඒකෙන් අපි ඉගෙන ගන්නවා සමාජ මෙහෙමයි අපි අන්කන්ඩිෂනල් ලව් දෙන්න ඕනේ. අපිට ආදරය කරන්න ඕනේ. අන්න එතන තමයි ස්පිරිචුවල් අවේකනින් අධ්‍යාත්මික අවබෝධයට යන්නේ. එතකොට කෙනෙක් අධ්‍යාත්මික අවබෝධය කියලා දැනගෙන යන මාර්ගයේදී යා කඩන් වැටෙන්නේ නැහැ. එතකොට එයා දන්නා මේක ડિප්‍රෙෂන්ස් නෙමෙයි, මේ මං ඉගෙන ගන්නවා, මේ මගේ මනස දියුණු වෙනවා, මං කලින් හිටපු විදිය නෙමෙයි හිතන්නේ දැන් වෙනස් විදියකට, මගේ හිතන පරාසය වෙනස්. දැන් ඒ පරාසයේ ඩයිමෙන්ෂන්ස් කියලා ගොල්ලෝ බලන්න 2D 3D 4D 5D කියලා ඩයිමෙන්ෂන්ස් වලට වෙනස් වෙනවා. එතකොට මේ ඔයගොල්ලන්ට මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඕගොල්ලෝ චුට්ටක් හිතලා බලන්න මට ડિප්‍රෙෂන්ස්ද එහෙම නැත්නම් මම සමාජය ගැන වටපිටාව ගැන මම මේ ඉගෙන ගන්නවද කියලා. එතකොට ඒක ගැන හිත දුක් වෙන්න. පාවලට මේ වගේ තත්ත්වයක් ડિප්‍රෙෂන්ස් කියලා හිතන සැක හිතන දෙයක් ඇති වුණොත් කරන්න ඕනේ
බුද්ධිමත් මිනිසෙක්ට මේක කියන්න. තමන්ගේ ගුරුවරයෙක්, තමන්ට වඩා උසස් කෙනෙක්. හරිද? ඒතර තමන්ට වඩා තමන් එක්ක ඉන්න පිස්සු නටන මෙලෝදියම දෙයක් තේරෙන්නේ නැති යාළුවෙක්ට ඔක කිව්වම තව ටිකක් යටට යනවා. මේකට උපදෙස් ගන්න පුළුවන් වැඩිහිටියෙක්ගෙන්, මනස දියුණු කෙනෙක්ගෙන් මේවට උත්තරේ ගන්න. එතකොට ડિප්‍රෙෂන්ස් හැදිලා මේ වෙලාවේ බෙහෙත් බොන හරි මට ડિප්‍රෙෂන්ස් ඇති කියලා හිතනවා නම් ඒගොල්ලන්ට මට කියන්න තියෙන්නේ ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ බ්‍රේන් එක ඩිවෙලොප් වෙගෙන යන නිසා ඒකට උදව්වක් දෙන්න. ඒ කියන්නේ බ්‍රේන් එක ඩිවෙලොප් වෙන දේවල් කරන්න. නැතුව අර දුක නැති කරන්න කියලා වෙන දෙයකට ඇඩික්ට් වෙනවා නෙමෙයි. මං කියන්නේ හොඳ දෙයකට භාවනා කරන්න, පොතක් කියවන්න, එන්ටර්ටේන්මන්ට් දෙයක් කරන්න, ඔයා විනෝදෙන් තියන්න පුළුවන් දේවල්, ඔයා ඩිප්‍රෙෂන්ස් තත්ත්වයට ඇති වෙන්න මොකක් හරි යම්කිසි සිදුවීමක් ඇති වුණා නම් ඒ සිදුවීමේදී ඔයා බලාපොරොත්තු වෙන දේ, ඔයාගෙන් ගිලිහුණ දේ ඔයා තුලින් හදාගන්න බලන්න. දැන් අපිට ඒ කෙනෙක් නිසා අපිට සතුටු වුණා, ඒ සතුට නැති වුණා කියලා ඔයා දුකෙන් ඉන්න ඕනේ නැහැ. ඒ සතුට ඔයා තුල හදාගන්නයි ඕනේ. ඉතින් මේක ලෙඩක් නෙමෙයි.